ඔයා මේ වෙනකොට මාසයක් වෙනුවෙන් සකස් කරගෙන තියෙන ස්ටඩි ප්ලෑන් එකේ තියෙන වැදගත්ම කොටස තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ඒ කියන්නේ මයින්ඩ් ටෙස්ට් කොටස. එතකොට කලින් වීඩියෝ වල අපි සඳහන් කරා ඔයාට ඒක ඉදිරියේදී වීඩියෝ වලදී අපි කතා කරනවා කියලා. ඉතින් ඒ කොටස තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හැබැයි මේක තමයි ඔයාගේ සම්පූර්ණ පාඩම් කරන ඔයාගේ ක්‍රමවේදයේ විභාග වෙනකම් පාඩම් කරලා ඔයාට හොඳ A3ක් ගන්න තියෙන මේ ප්ලෑන් එකේ තියෙන වැදගත්ම කොටස. එහෙම නැත්නම් මේ ස්ටඩි ප්ලෑන් එකේ තියෙන රහස්ස තමයි මෙන්න මෙතනදී අපි කතා කරන්න යන්නේ. එහෙමනම් මේ කොටසදී කරන්නේ සරලව කියනවා නම් ඔයා එක විෂයකට අදාළව මොන හරි පාඩම් කොටසක් ඔයා දවස ගානේ පාඩම් කරනකොට ඒ පාඩම් කරලා ඉවරුනහම ඒ කොටස විභාගයේ වෙනකම් මතක තියාගන්න ඔයාගේ මොළය ඔයාගේ මතක ශක්තිය හුරු කරන එක තමයි මේකෙදි කරන්නේ. ඒ කියන්නේ අද ඔයා මොන හරි පාඩමක් පාඩම් කරා නම් ඒකේ විභාගය වෙනකම් ඔයාගේ ඔළුවේ රඳව ගන්න ඔයාට ක්‍රමවේදයක් හුරු කරන එක තමයි මෙතෙන්දි කරන්නේ. ඉතින් ගොඩක් දරුවන්ට තියෙන පොදු ගැටලුව තමයි අපි මොන හරි පාඩම් කරාම ඕක දවස් කීපයක් යනකොට එහෙම නැත්නම් ප්‍රශ්නයකට උත්තරයක් ලියන්න යනකොට අපි අද පාඩම් කරපු එක මතක හිටින්නේ නැහැ. ඉතින් ඒක විභාගයට යනකොට කොහොමත් මතක හිටින්නේ නැහැ. ඉතින් ඔන්න කියන පොදු ගැටලුවට තමයි මෙතන අපි විසඳුමක් අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ කියන මයින්ඩ් ටෙස්ට් කොටසේදී. මේක සරලම උදාහරණයක් ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් මොනවා හරි අසනීපයකට ඔයා හොස්පිටල් එකකට ගියාට පස්සේ බෙහෙත් ගන්න සමහරක් වෙලාවට එක්ක ඔයාට වෙන්න පුළුවන් නැත්නම් ඔයාට අත්දැකීමක් තියෙන්න ඕනේ. ඔයාගේ ගෙදර කාට හරි බෙහෙත් ගන්න ගියාට පස්සේ ඒ ડોක්ටර් නැවත ඔයාට එන්න දිනයක් දෙනවා. ඒතකොට එයා කරන්නේ එයාගේ කැලෙන්ඩරේ බලලා එයාගේ දිනයක් බලලා ඔයාට නැවත දිනයක් දෙනවා. එහෙම නැත්නම් ඔයාට කියනවා ඉස්සරහ ක්ලිනික් එකට ගිහිල්ලා ඒකෙන් දිනයක් අරගෙන යන්න. ඒතකොට ඒගොල්ලෝ දිනයක් බලලා දෙනවනේ. ඔයාට ඒ අත්දැකීම තියෙන්න ඕනේ. ඒතකොට එයා කරන්නේ එයාගේ ඊළඟට ඔයාව බලන්න තියෙන දිනයක් ඔයාට දෙනවා. ඒ වගේම එයාලත් ඒකේ සලකුණු කරගන්න. අන්නේ කියන සරලම මේ ප්‍රායෝගික දෙයක් තමයි මෙතනත් ඔයාට ඇප්ලයි කරලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට පාඩම් කරලා විභාගයකට මුහුණ දෙන්න ඉන්න දරුවෙක්ටත් දින වෙන් කරන්න තමයි මෙතෙන්දී ඔයාට කරන්න තියෙන්නේ. මේකෙදි ඔයා කරන්න ඕනේ පාඩමක් පාඩම් කරලා ඉවරුණාට පස්සේ ඒ පාඩම නැවත බලන්න දින ටිකක් වෙන් කරනවා. එතකොට අද පාඩමක් පාඩම් කරලා ඉවරුණා නම් ඔයා හෙට තියෙන පාඩම් කොටස පාඩම් කරන්න කලින් අද දවසේ පාඩම් කරලා ඉවර වුණු කොටස නැවත මෙනෙහි කරන්න ඕනේ. ඉතින් ඒකට ඔයාට විනාඩි කිහිපයක් අරන් කලින් දවසේ පාඩම් කරේ මොනවද කියලා මෙනෙහි කිරීමක් කරන්න ඕනේ. එතෙන්දී ඔයාට ඒ පාඩමේ ෂෝට් නෝට් එකක් ඔයා හදලා තියෙනවා නම් ඒ ෂෝට් නෝට් එකේ හදපු විදිහට ඔයාට ඒ කරුණු ටික මෙනෙහි කරන්න පුළුවන්. ඒ විදිහට මෙනෙහි කරනකොට ඔයාට යම්කිසි කරුණක් මතක නැත්නම් ඔයාට ඒ කරුණු ටික නැවත ඒ නෝට් එකට ගිහිල්ලා බලලා මතක් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ විදිහට මෙනෙහි කිරීම කරාට පස්සේ තමයි එදා දවසට નિયમિત පාඩම් කොටස පාඩම් කරන්න ගන්න. ඒ විදිහට අද පාඩම් කරපු පාඩම් කොටස හෙට මෙනෙහි කරාට පස්සේ නැවත දවස් 2කින් තමයි ඔයා ආයි ඒ පාඩම මෙනෙහි කරන්නේ. ඒ පාඩම මෙනෙහි කළා තමයි එදා දවසේ තියෙන වැඩ කොටස කරන්න තියෙන්නේ. ඊට පස්සේ ආයි නැවත දවස් 4කින් ඒ පාඩම පාඩම් කරන්න කලින් මොනවා හරි දෙයක් ඔයා එදා දවසට තියෙන මෙනෙහි කිරීම සිදු කළා තමයි එදා දවසට નિયમિત පාඩම් කොටස කරන්න තියෙන්නේ. ඊට පස්සේ නැවත දවස් 8කින් ඊළඟට නැවත දවස් 16කින් ඊළඟට විභාගයට තව කාල සීමාවක් තියෙනවා. දරුවෙට දවස් 32කින් දවස් 64කින් ඒ වගේ කරන්න පුළුවන්. මේ විදිහට තමයි ඔයාලට මයින්ඩ් ටෙස්ට් ක්‍රමවේදය කරන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එකේදී අපි මේ මයින්ඩ් ටෙස්ට් ක්‍රමය කොහොමද කරන්නේ කියලා සම්පූර්ණ පැහැදිලි කිරීමක් කරනවා. ඊළඟට ඊට පස්සේ වීඩියෝ එකේදී අපි ඒක ප්‍රායෝගික උදාහරණයක් අරගෙන ඔයාලට මේක කොහොමද කරන්න කියලා ඔයාගේ ස්ටඩි ප්ලෑන් එකට ගැලපෙන විදිහට ඔයාලට ඒක කියලා දෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ විභාගයට ගැලපෙන විදිහට අපි සකස් කරලා දෙන විදිහට මේ ස්ටඩි ප්ලෑන් එකේ තියෙන ආකාරයට ඔයාගේ විභාගය ඉලක්ක කරලා ඔයාගේ පාඩම් කොටස මේ ක්‍රමවේදය ඔස්සේ පාඩම් කරගෙන ගිහිලා විභාගයට සාර්ථක මුහුණ දෙන්න. ඉතින් මේ මයින්ඩ් ටෙස්ට් කොටසේදී අපිට කරන්න තියෙන්නේ මොනවද කියලා මම කලින් කතා කරපු උදාහරණයක් අරගෙනම ඔයාලට පැහැදිලි කරන්න. ඉතින් ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී කතා කරේ ඔයාගේ සති කාල සටහන හැදුවට පස්සේ ඒ කාල සටහනේ සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා කියන දවස් ටිකේදී ඔයාට ඒ දිනපතා කරන්න තියෙන්නේ කොහොමද කියන ටික තමයි අපි කලින් කතා කරේ. ඉතින් අන්න ඒකට තව මෙන්න මේ මයින්ඩ් ටෙස්ට් කියලා කොටසක් ඔයාට එකතු වෙනවා. ඉතින් ඒක වෙන්නේ මෙහෙමයි. ඔයා එක විෂයකට අදාළව ඒ පාඩමේ අනු කොටසක්. ඒ කියන්නේ එදා දවසේ ඉවර වෙච්ච කොටස නෙමෙයි ඒ සම්පූර්ණ අනු කොටස ඉවරුණාට පස්සේ ඔයා කරන්න ඕනේ අපි කලින් කිව්වේ පාස් පේපර් MCQ ටික කරන්න. ඒ කරලා ඉවර වෙලා ඔයා ඊළඟට කරන්න ඕනේ ඒ සම්පූර්ණ අනු කොටස නැවත බලන්න ඉස්සරහා දින කීපයක් සලකුණු කරගන්න එක. මම නැවත කියනවා ඔයා පාඩමේ අනු කොටසක් ඉවරුනහම එක විෂයක ඒකේ පාස් පේපර් MCQ කරන්න ඕනේ. ඊට පස්සේ කරන්න ඕනේ ඒ පාඩමේ අනු කොටස නැවත බලන්න ඉදිරි දින කීපයක් සලකුණු කරගන්න. ඉතින් ඒකට මෙන්න මේ chart එක තමයි අපි පාවිච්චි කරන්නේ. ඉතින් මෙතෙන්දි වෙන්නේ ඔයා දැන් මේ උදාහරණය අනුව icon වල පළවෙනි අනු කොටස 10 වෙනිදා ඉවර වෙනවා. එහෙනම් ඔයා කරන්න ඕනේ මේ මයින්ඩ් ටෙස්ට් කියලා මෙන්න මෙතන දීලා තියෙනවා.
1 2 4 8 16 කියලා. ඒ කියන්නේ ඒ පාඩම අනුකොටස ඉවරුනහම ඊළඟට එන පළවෙනි දවසේ. එහෙනම් උදාහරණයක් අනුව 11 වෙනිදානේ. එහෙනම් 11 වෙනිදා ඔයා නැවත ඒ අනුකොටස බලන්න ඕනේ. හරිද? මේ බලන විදිහ අපි දැන් ඉස්සරහට කියන කොහොමද ඒක කරන්න කියලා. ඊළඟට ඔයා කරන්න ඕනේ 11 වෙනිදා බැලුවාට පස්සේ ආයි දවස් දෙකකින් කියන්නේ 12 13 13 වෙනිදා ඔයා නැවත බලනවා. එහෙනම් මෙතන 13 කියලා දාගන්න ඕනේ. ඊළඟට දවස් 4කින් 13 ඉඳන් ඊට පස්සේ 14 15 16 17. එතකොට 17 වෙනිදා තමයි ඔයා නැවත කරන්න තියෙන්නේ. ඊට පස්සේ දවස් 8කින් 17 ඉඳන් ඊට පස්සේ 18 19 20 21 22 23 24 25 25 වෙනිදා තමයි ඔයා නැවත කරන්න ඕනේ. ඊළඟට ඔයාට නැවත දවස් 16කින් තමයි බලන්න තියෙන්නේ. එතකොට දැන් ඔයා මේ වගේ දෙයක් කරනකොට ඔයා තව ටිකක් ප්‍රායෝගිකව හිතන්නත් පුරුදු වෙන්න ඕනේ. මොකද දැන් අපි ඉන්නේ සැප්තැම්බර් මාසේ 25 වෙනිදානේ මේකේ දවස් 8කින් බලලා ඉවර කරන්නේ. ඊට පස්සේ නැවත දවස් 16කින් බලලා ඉවර කරනවා කියලා කියන්නේ ඔයාට ඒ දිනේ එන්නේ ඔක්තෝබර් මාසේ 11. එහෙනම් ඔයාට වඩාත්ම හොඳයි මෙතන මාසෙත් එක්කම දිනේ දාගන්න පුළුවන්. ඒතකොට මේ කොටුව ඇතුලේ ඔයාට 10 වෙනි මාසේ 11 කියලා ඔයාට ඒක ඔයාට ගැළපෙන විදිහට ඔයාට තේරුම් ගන්න පුළුවන් විදිහට සලකුණු කරගන්න එක හොඳයි. මොකද අපි දැන් මේ හදන්නේ මාසයක් වෙනුවෙන්නේ. හැබැයි අපි ජනවාරි ඉඳන් හදන මාස්ටර් ස්ටඩි ප්ලෑන් එකේදී ඔයාගේ සම්පූර්ණ ජූලි මාසෙ වෙනකම් මේක සටහන් වෙනවා හැම පාඩකම මේ විදිහට. එතකොට ඔයාට දවස් 16කින් 8කින් වගේ දවස් වලින් බලනකොට ඔයාට ඒ දිනයක් ඊළඟ මාසේ දිනයක තමයි සටහන් කරන්න වෙන්නේ. ඒ නිසා මාසෙත් එක්කම දාගන්න පුළුවන් නම් හොඳයි. ඒතර ඔයාට පැටලෙන්නේ නැහැ. හරි එතකොට ඔයා මෙන්න මේ විදිහට එක අණු කොටසක් ඉවරුනාම මම නැවත කියනවා එක පාඩමක එක අණු කොටසක් ඉවරුනාම තමයි ඒක කරන්නේ. ඒ අණු කොටස පාස් පේපර් MCQ ටික කරන ඊට පස්සේ දින ටික සලකුණු කරනවා. සාමාන්‍ය මෙතන වාර 5ක් වගේ 4ක් නැත්නම් 5ක් වගේ යනකොට ඔයාට සම්පූර්ණයෙන් මේ පාඩම මතක හිටිනවා. ඉතින් ඔයාට දරුවෙක්ට විභාගෙට තව දවස් තියෙනවා නම් ඔයාට පුළුවන් මෙතන 16න් පස්සේ 32 ඊට පස්සේ 64 විදිහට තවත් වාර වාර කීපයක් දාගන්න පුළුවන්. නමුත් අපිට වාර 4ක් නැත්නම් 5ක් හොඳටම ප්‍රමාණවත් වෙනවා මේ පාඩමක් ඔයාගේ සම්පූර්ණයෙන් ඔළුවේ මතකේ රඳව ගන්න. එහෙමනම් ඔයා ඊළඟට කරන්න ඕනේ මේ විදිහට මෙතන දින ටික සලකුණු කරාම මම දැන් කලිනුත් කිව්වා ඔයාගේ මේ සති කාලසටහන. ඒකේ දින ටික දාගන්න. දැන් ඔයාට මාසයක් වෙනුවෙන් විතරනේ දීලා තියෙන්නේ. එතකොට ඔයාගේ දැන් මාස්ටර් ස්ටඩි ප්ලෑන් එකට ගියාට පස්සේ ඔයාට ඔක තවත් ලේසියට කරන්න පුළුවන්. එතන මෙතන ඔයාට මාසයක් වෙනුවෙන් දීලා තියෙන සති පහේ ඔයා දින ටික දාගන්න. දැන් මම කලින් වීඩියෝ එකේ නම් සඳහන් කරේ ඔයාට මේ සතිය ආවට පස්සේ දින ටික දාගන්න කියලා. නමුත් දැන් මම මෙතෙන්දි කියනවා ඔයාට ඔයාගේ දින ස්ටඩි ප්ලෑන් එක පටන් ගන්න කවද්ද? අපි හිතමුකෝ දැන් ඔයා මේක දැන් සති කීපයක් ගිහිල්ලා මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් එදා දවසේ නම් ඔයා ස්ටඩි ප්ලෑන් එක පටන් ගන්න කවද්ද? එදා ඉඳන් ඉස්සරහට මේ සති පහේ දින ටික දාන්න. එතකොට මතක ඇතුව මාසෙත් සටහන් කරගන්න. එතකොට ඔයාට පැටලෙන එක වළක්ව ගන්න පුළුවන්. හරි. එහෙමනම් ඔයා කරන්න ඕනේ දැන් මෙතන 11 වෙනිදානේ තියෙන්නේ. 11 වෙනිදා ඔයාගේ මේ සති කාල සටහනේ කවද්ද 11 එන්නේ? 11 එන්නේ බ්‍රහස්පතින්දා දවසේ. ඒ කියන්නේ ඉකෝන් වල පළවෙනි අණු කොටස. දැන් මෙතන මේ රතු පාටින් කොටු කරලා තියෙන්නේ. පළවෙනි අණු කොටස ඉවර වෙනවා 10 වෙනිදා. එහෙනම් ඔයා 11 වෙනිදා මේ පහලින් තියෙන මයින්ඩ් ටෙස්ට් කියලා. ඒතකොට ඒකේ විෂයන් තුනට බෙදලා තියෙන්නේ. අර උඩ තියෙන පිළිවෙලටම පළවෙනි රූල් දෙක පළවෙනි විෂයට ඊට පස්සේ ඊළඟ රූල් දෙක දෙවෙනි විෂය විදියට ගන්න. ඉතින්දී දැන් මෙතන කලින් විදියටම ඒ සබ්ජෙක්ට් එකේ නම මේකේ සලකුණු කරනවා. දැන් මෙතන E අකුරනේ තියෙන්නේ. එතකොට මේ විදියට අර රූල් ඒකට අදාළවම ගන්න. ඒතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. එහෙනම් මෙතන E අකුර දාලා මම මෙතන දානවා 1.1. ඒකේ අදහස මොකද්ද? මම පළවෙනි අණු කොටස ඉවර කරලා තියෙනවා 10 වෙනිදා. එහෙනම් මං 11 වෙනිදා මෙතන බලන්න තියෙනවා කියන එක තමයි උතන සලකුණු කරන්නේ. එතන අපිට අර පාඩමේ අණු කොටස සම්පූර්ණ නම ලියන්න බෑ. ওই විදියට කිටි කරලා තමයි දාගන්න වෙන්නේ. ඊට පස්සේ දවස් දෙකක ඉන්නේ 12 13 සෙනසුරාදා ඔයා නැවත ඒක දාගන්නවා. ඊට පස්සේ නැවත දවස් 4කින් 14 15 16 17. එහෙනම් දෙවෙනි සතියේ ගිහිලා තමයි ඔයාට මේ විදියට 17 වෙනිදා දාගන්න තියෙන්නේ. ඉතින් 17 වෙනිදා 25. කියන්නේ තුන්වෙනි සතියේ දවසක් නෙන්නේ. ඒත් තුන්වෙනි සතියේ දවසක ඔයාට මේ විදියට සලකුණු කරගන්න තියෙන්නේ. ඊට පස්සේ නැවත දවස් 16කින්. ඒ විදිහට ඔයාට මේ කාලසටහන සමාට විට දැන් මේක ඉස්සරහට කරගෙන යනකොට ඔයාට මේ දවස් 8කින් දවස් 16කින් වගේ දේවල් මේකේ සලකුණු කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයා මෙන්න මේ තියෙන chart එකේ අනිවාර්යෙන් මේ date එක දාගන්න. එතකොට ඔයාට ඉස්සරහට කොලයක් ඔයාට නැවත මේකට වෙනම print out එකක් අරගෙන හරි ඔයාට ඉස්සරහ දින ටික දාගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් කොහොමත් මේක මාසයක් වෙනින් ඔයාට කරන්නේ. මේ මාසේ ඉවර වෙගෙන යනකොට ඔයාගේ තියෙන අඩුපාඩු කන් ටික හදලා ඔයාට master study plan එක දෙනවා. එතකොට ඒකේ ඒ ඉතුරු දවස් ටික දාගන්න පුළුවන්. ඔයා ඒකේ දාගන්න නම් අනිවාර්යෙන් මේ chart එකේ හැම පාඩමක් ඉවරුනහම හැම පාඩමකම අණු කොටස ඉවරුනහම මෙතන දිනේ දාගන්න. ඔයාට කරන්න බැරි වෙන්නේ මේ සති කාල සටහනක සලකුණු කරන කොළ නැති වෙන එක විතරයි. ඒ අරනකොට ඔයා මෙතන අනිවාර්යෙන් දින ටික සලකුණු කරන්න ඕනේ. එහෙමනම් මේක තමයි මේ ස්ටඩි ප්ලෑන් එකේ හරය. අපි පාඩම විභාග වෙනකන් කොහොමද මතක තියාගන්න අපි ඔයාලට කියලා දීලා තියෙන මේ ක්‍රමය තමයි මෙතනදී අපි පැහැදිලි කරේ. මේ වීඩියෝ එකේ අපි කතා කරේ ඔයාගේ ඕනිම විෂයක පාඩමක් පාඩම් කරලා ඉවරනාට පස්සේ කියන්නේ අපි මෙතන කිව්වේ
පාඩමක අණු කොටසක් ඉවර වෙච්ච ගමන්ම ඔයාගේ පාස් පේපර් MCQ ටික කරනවා. ඊට පස්සේ ඒ පාඩම නැවත පාඩම් කරන්න ඕනි දින ටික මෙන්න මෙතන තියෙන මේ පාඩමේ අනුමාතෘකාව යටතේ තියෙන මේ තීරුවේ මයින්ඩ් ටෙස්ට් කියන කොටසට අදාළව නැවත පාඩම් කරන්න තියෙන දවස් ටික සලකුණු කරගන්නවා. ඒ ගමන්ම සති කාල සටහනට ගිහිල්ලා ඒ අදාළ දවසේ මයින්ඩ් ටෙස්ට් කොටස කියලා මේවාට තියෙන තීරුවේ ඒ පාඩමේ ඒ අණු කොටසේ අංක ලියා ගන්න එක තමයි ඔයා කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඒ දවස ආවට පස්සේ ඒකට අදාළව පාඩම් කරගෙන යන්න තියෙන්නේ. ඒ පාඩම් කරන ගැන හැටි සහ මේ වීඩියෝ එකේ කතා කරපු එක ඔයා ප්‍රායෝගිකව කරන හැටි අපි ඊළඟ වීඩියෝ එකේදී ඔයාට පැහැදිලිව කියලා දෙනවා. එතකොට ඔයාට මේ වීඩියෝ දෙක හොඳට බැලුවට පස්සේ ඔයාට අවබෝධ කරගෙන ඔයාගේ ස්ටඩි ප්ලෑන් එකට වැඩ කරගෙන යන්න තමයි තියෙන්නේ. අපි ඊට කලින් වීඩියෝ එකේදී කතා කරේ කොහොමද ස්ටඩි ප්ලෑන් එක පටන් ගන්න කියලා. එතකොට ඒකේ අපි එකපාරට මේක ඔයාලට මයින්ඩ් ටෙස්ට් කොටස පැහැදිලි කරන්න ගියේ නෑ. එතකොට දැන් මේ වීඩියෝ එකේ තමයි මයින්ඩ් ටෙස්ට් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරේ. ඒක කරන්නේ කොහොමද කියලා සහ ඒකේ ප්‍රායෝගිකව කරන හැටි වීඩියෝ එකක් අපි ඊළඟ වීඩියෝ එකෙත් දෙනවා. එතකොට ඔයාට මේ ටික එකපාරට බැලුවට තේරෙන්නේ නැත්නම් ඔයාට නැවත බලන්න පුළුවන්. එහෙමත් තේරෙන්නේ නැත්නම් අපිට දැන් ඔයාව සම්බන්ධ වෙලා තියෙන WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න කොහොමද සර් මට තේරෙන්නේ නැහැ කියලා. එතකොට අපි ඒක පැහැදිලි කරලා දෙනවා. ඉතින් මේ ක්‍රමයේ තමයි ඔයා ප්‍රැක්ටිස් කරන්න පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ අපිට ජනවාරි නම් ඒ ලෙවල් විභාග වෙනකන් ටාගට් කරලා අපි හදලා තියෙන මාස්ටර් ස්ටඩි ප්ලෑන් එකේදී ඔයාට පහසුවෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. ඉතින් මේක තමයි ඔයාට අපි හුරු කරන්න උත්සාහ කරන්නේ. එහෙමනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.